O level 2024 අවුරුද්දේ විද්‍යා විෂයට අදාළව භෞතික විද්‍යා කොටසට අදාළ භෞතික විද්‍යා කොටසට යටත් වන පාඩම් වලට අදාළ මේ පාර විභාගයට එන්න පුළුවන් අනුමාන ටික. බලමු එකින් එක මොනවද මේ පාර විභාගයට එන්න පුළුවන් ගෙසින් කියලා. ඉස්සෙල්ලා ෆිසික්ස් පාර්ට් එකට යටත්ව අපිට හම්බුනේ පළවෙනි පාඩමේ තියෙන රේඛීය චලන සම්බන්ධය. රේඛීය චලන සම්බන්ධයෙන් හරි අනිවාර්යම ප්‍රවේගවල ප්‍රස්ථාරයක් ඉන්න. මේ සම්භාවිතයක් ප්‍රවේගවල ප්‍රස්ථාරය දුන්නොත් ඒ අනිවාර්යයෙන්ම අනුක්‍රමණය ත්වරණය වෙන්නේ. ඒ වගේම ප්‍රවේගවල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් විස්ථාපනය වෙන්නත් වෙනවා. ඊට පස්සේ නිව්ටන් නියම පාඩමට අදාළව නිව්ටන්ගේ දෙවන නියමයේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපිට හම් වෙන F සමානයි මේ සූත්‍රයට F සමානයි මේ සූත්‍රයට ආදේශ කරලා යම් පදයක් හොයන්නේ සාමාන්‍යයෙන් ත්වරණය හොයන්නේ අසමතුලිත බලයයි එයාගේ ස්කන්ධය දීලා එයාට මේ අවස්ථාවෙන් දින ත්වරණය හොයන්නේ අනිවාර්යයෙන්ම ත්වරණය හොයනාට පස්සේ MCQ එකට වගේ ඉන්න පුළුවන් එසේ පාඩක වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ලියන පාඩ එක ඇහුවොත් ඒ අනිවාර්යයෙන්ම ඒ ත්වරණයේ ඒකක ලියන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඝර්ෂණයේ පාඩමට අදාළව අනිවාර්යයෙන්ම ඝර්ෂණයේ පාඩමට අදාළ තියරි. ඒ කියන්නේ ඝර්ෂණයට බලපාන සාධක අනිවාර්යයෙන්ම එයාගේ සාධක තමයි ඝර්ෂණයට බලපාන සාධක. එයාගේ පෘෂ්ඨ ස්වභාවය බලපානවා. ඒ වගේම වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියා බලපානවා. එතකොට වස්තුවේ ස්කන්ධය වැඩි කරොත් එහෙම එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙනවා ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඊට පස්සේ ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය. මතකද ඝර්ෂණය ආකාර තුනක් තියෙනවා ස්ථිතික, සීමාකාරී, ගතික කියලා. ඊට අදාළ ප්‍රස්ථාරයක් තියෙනවා. ස්ථිතික අවස්ථාවේ වැඩිලා සීමාකාරී අවස්ථාවට ගිහිල්ලා ඊට පස්සේ ගතික අවස්ථාවේ සීමාකාරී අවස්ථාවට චුට්ටක් අඩු වෙලා ප්‍රස්ථාරය විචලනය වෙනවා නියත. බලයේ පාඩමට આવොත් එහෙම බලයේ පාඩමේදී බල යටතේ සමතුලිතතාවය ගැන කතා කරන වස්තුන්ගේ. එතකොට අපිට කතා කරන්න සමාන්තර බලය, ආණ්ඩු බලය. සමාන්තර බල විරුද්ධ දිශා යටතේ එකම දිශා යටතේ ක්‍රියාත්මක වෙන විරුද්ධ දිශා නම් ලොකු එක්කිනාගේ පොඩි බලයට වල ලොකු එක්කිනාගේ දිශාව දාන්න තියෙනවා. එකම අතර නම් බල දෙක තියෙන ඉන්ද්‍රයන් එකතු කරලා ඉදින්නගේ දිශාව දාන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ආණ්ඩු බල දෙකක් යටතේ සමතුලිතයි, ආණ්ඩු බල තුනක් යටතේ සමතුලිතයි කතා කරනවා. ආණ්ඩු බල දෙකක් යටතේ සමතුලිත වෙලා තියෙනවා අනිවාර්යෙන්ම. ඒ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ දෙන්නගේ වෙනස සහ ඒ දෙන්නගේ එකතුව අතර පවතින පරාසය තුල තමයි යකි සංප්‍රයුක්ත වෙන්නේ. ඊට පස්සේ ආනන්ද බල තුනක් යටතේ සමතුලිතයි නම් වස්තුවක් අනිවාර්යයෙන්ම එම ආනන්ද බල තුන එකම ලක්ෂයක් කරා ගමන් කරන්න ඕන. උදාහරණයක් බල ගූර්ණය අනිවාර්යයෙන් බල ගූර්ණය හෝ බල යුග්මය යටතේදී ගූර්ණය සමානයි අදාළ බලය වතාවක් යාමින ලම්බක දුර සමීකරණය පාවිච්චි කරලා MCQ එක වගේ පාඩම් කරනවා. පීඩනයේ පාඩමේ පීඩනය මනින්නේ පැස්කල් වලින් පීඩනය කියන බලය බෙදීම වර්ගවල අභිලම්බ බලය බෙදීම වර්ගවල පීඩනය සම්බන්ධව කතා කරද්දී පීඩනයට අදාළ පැස්කල් මූලධර්මයෙන් ගානක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම් වෙනවා ද්‍රව ස්ථිතික පීඩනය. ද්‍රව ස්ථිතික පීඩනය කියන්නේ ද්‍රවයක යම් තැනක පීඩනය කීයද කියලා අහන්න. උඩ එක වඩ පුළුවන් ඒ ද්‍රව මට්ටම උඩ ඉඳලා ඒ අදාළ ලක්ෂණ තියෙන උස නැත්නම් ගැඹුර වතාවක් ඒ තරලයේ ඝනත්වයේ වතාවක් ගුරුත්ව ත්වරණය ස්ට්‍රෝජි. ඊට පස්සේ වස්තුවක් පූර්ණ වශයෙන් හරි අර්ධ වශයෙන් හරි ගිලිලා පාවෙද්දී එම වස්තුව මත ඇති වෙන උඩුකුරු තෙරපම කීයද කියලා අහන්න. උඩ උඩුකුරු තෙරපම කියලා කියන්නේ වස්තුවේ ගුරුළු පරිමාණ වතාවක් අදාළ ද්‍රවයේ ඝනත්වයේ වතාවක් ගුරුත්ව ත්වරණය. ඊට පස්සේ කාර්ය ශක්තිය ජවයේ පාඩමේදී අපිට හම් වෙනවා කාර්ය කියලා කියන්නේ අදාළ බලය වතාවක් විස්ථාපනය අපිට හම් වෙනවා කාර්යය. බල ශක්තිය ප්‍රධාන ආකාර දෙකයි. චාලක ශක්තිය, විභව ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයේ වතාවක්, ස්කන්ධයේ වතාවක්, ප්‍රවේගයේ වර්ගය. විභව ශක්තිය කියන්නේ ස්කන්ධයේ වතාවක්, ගුරුත්ව ත්වරණයේ වතාවක් අදාළ උස. ඊට පස්සේ ජවය කියන්නේ මේ වලින් මොකද ශක්තිය බෙදනවා. එයාට අදාළ එයා යම් කිසි කාර්යයක් සිදු වෙන යම් කිසි ශක්තියක් සිදු වෙන්න ගත වෙච්ච කාලයකට තමයි එන්නේ. එතකොට කාර්යයේ ශක්තියේ ඒකක ජූල්, ජවයේ ඒකක වොට්. ඊට පස්සේ තරංග පාඩම ගැන කතා කරද්දී අපි කතා කරන්නේ උඩරවලදී යාන්ත්‍රික තරංග ගැන තමයි. විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරන්නේ නැහැ. යාන්ත්‍රික තරංග ප්‍රධාන වශයෙන් ඊදන් තරංගයි අන්වායවයි කියන කොටස් දෙකයි. හරි. ඒතකොට ඊදන් තරංග වල අංශු දලිත වෙන්නේ සිරස්ව ඉහළට හා පහළට, අන්වායාම තරංග වල අංශු දලිත වෙන්නේ තිරස්ව ඉස්සරහටයි පිටිපස්සටයි යන දිශාවට ඊට
පිටිපස දිශාව. ඒක තීව්‍රයක් තරංගයක් කොහොම තමයි චලිතයක් සිද්ධ වෙන අංශුවක්. ඒ තුන අංශුව කොහොම උඩ බලලා යන්නේ. අන්වායන තරංගයක සම්පීඩන හා විරමණ විදියෙන් තමයි අංශුව ගමන් කරන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේව නම් කරන්න ගන්න පුළුවන් තරංගයක ලාක්ෂණය. තරංගයේ තරංගායාමය, තරංගයේ විස්තාරය, තරංගයේ සංකේයාදය සහ එයාගේ ආවර්ත කාලය. ඊට පස්සේ තරංග පාඩමෙන් පස්සේ ගහන්න වෙනවා ආලෝකයේ පාඩම. ආලෝකයේදී අපිට හම් වෙනවා අනුමානික විදියට වර්තනය, පරාවර්තනය, දර්පණ හා කාච. අනිවාර්යයෙන්ම හරි. මේ ආලෝකයේ පාඩමේ කාච කොටස, දර්පණ කොටස හොඳින් බලා ගන්න. කාච තුලින් වර්තනය, දර්පණ තුලින් පරාවර්තනය කොටස. ඊට පස්සේ අපි ආවොත් එහෙම ධාරා විද්‍යුතේ කොටස අනිවාර්යෙන් ධාරා විද්‍යුතේ ගානක් මේ සම්භාවිතාවය වැඩි මේ අවුරුද්දේ V සමානයි IR දාලා යාට දාලා විභව බැස්ලෝ යන්න ඊට පස්සේ ඒ අදාළ උපකරණ වල නැත්නම් කෝෂ වල ජවය වලට ජවය වෙන සූත්‍ර සම්බන්ධන V සමානයි ජවය සමානයි VI විභවයන්තය ධාරාව I වර්ගාර V වර්ග බෙදීම R. ඊට අමතරව හරි ශක්තිය හොයන්නත් දෙන්න පුළුවන්. ඒ උපකරණයේ කොච්චර ශක්තියක් මෙයා උපහා ගත්තාද කියලා. ඒකට අපිට දවය වල යා ඒ අදාළ කාලේ මුලකොලොත් එයාගේ ශක්තිය හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ධාරා විද්‍යුත් පාඩමේ දෙවි කතා කරන ප්‍රතිරෝධ සම්බන්ධ. ප්‍රතිරෝධ අනිවාර්යයෙන් සමග ප්‍රතිරෝධයක් ගන්න එන්න පුළුවන්. ඒ කියන්නේ සමාන්තරගත අවස්ථාවේ හෝ ශ්‍රේණිගත අවස්ථාවේදී කොහොමද මේ ප්‍රතිරෝධ පද්ධතියක සමග හොයන්න පුළුවන්. හරි සමාන්තරගත එකම ප්‍රතිරෝධයේ සමාන්තරගතව සෙට් කරලා තියෙන්නේ එක ප්‍රතිරෝධයක අගේ බෙදෙනවා. ඒ අදාළ ප්‍රතිරෝධ ගාන. ශ්‍රේණිගත අවස්ථාවේදී කොහොම එකම જાතියෙන් නම් සම්බන්ධ කරලා තියෙන්නේ. එක ප්‍රතිරෝධයක අගේ ගුණ කරනවා අදාළ ප්‍රතිරෝධ ගාන. හොඳට බලාගෙන ඉන්න විභාගය යන්න කලින් සමග ප්‍රතිරෝධය හොයන්න. ඊට පස්සේ මේ ප්‍රතිරෝධයේ අමතරව ශ්‍රේණිගත කෝෂ පද්ධතියක සමගය හොයන්න දෙන්න පුළුවන්. ශ්‍රේණිගත කෝෂ පද්ධතියක සමගය හොයන්න දුන්නොත් එහෙම අනිවාර්යයෙන් හොයන්න ඕනේ. ඒ අදාළ එක් විභවාන්තරයන්ගේ එකතුව. අදාළ විභව ටිකේ හරි කෝෂයට අදාළ විභව ටිකේ එකතුව එකතු කරන් ගියානම් කෝෂ ශ්‍රේණිගත කෝෂ පද්ධතියක සමගය හොයන්න පුළුවන්. ඊට පස්සේ තාපයේ පාඩම අදාළව Q සමාන MC තාප ප්‍රමාණය හොයන්න. බීට ආදාගේ දීලා තියෙනවා නම් Q සමාන MC θ. ඊට පස්සේ තාප ධාරිතා දීලා තියෙනවා නම් Q සමානයි C θ. ඊට පස්සේ මේ පාඩමේදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දේ තමයි වාෂ්පීකරණයේ සහ වාෂ්පීභවනයේ වෙනස. වාෂ්පීකරණය වෙන්න නම් අනිවාර්යයෙන්ම නැත්නම් වාෂ්පීකරණය කරන්න නම් අනිවාර්යයෙන්ම යම්කිසි ද්‍රවයක් එයාගේ තාපාංකය දක්වා රත් කරන්න. තාපාංකයෙන් පස්සේ තමයි මේ වතුර නටන උෂ්ණත්වය තමයි වාෂ්පීකරණය. වාෂ්පීකරණය වෙන්නේ කරන්න නම් අනිවාර්යයෙන්ම ඔය ද්‍රවය රත් කරන්න. හැබැයි වාෂ්පීභවනය වෙන්න අපි යාව රත් කරන්න නැත්නම් උණුසුම් කරන්න ඕනේ නැහැ. නිකම්ම ස්වභාවයේ පවතින මෙයා වාෂ්පීභවනය වෙනවා. නිකම් අපි හිතමු පොළවේ වතුර හැදෙලා තියෙනවා. පන්තියේ වතුර හැදෙනවා. හරි බෝතලයක් කරේලා වතුර හැදෙනවා. හැබැයි ටික වෙලාවකදී මොකද වෙන්නේ? වතුර ටික වාෂ්ප වෙලා නම් ඒතර අපි රත් කරේ නෑ. දෙකේ වෙනස හොඳට මතක තියාගන්න සමහර විට අහන්න පුළුවන්. ඔය තාප සංක්‍රමණය වෙන ආකාර තුනක් තියෙනවා. තාප සංවහනය, තාප සංනයනය, තාප විකිරණය. හරි ආකාර තුනක්. ඊට පස්සේ හොඳට බලාගෙන විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම මේ චුම්බක පාඩම සහ ප්‍රේරණය පාඩම නැත්නම් පරිණාමක පාඩම අනිවාර්යයෙන්ම මේ පරිණාමක පාඩමේ එසේ ප්‍රශ්නයක් මේ පාරෙන් පුළුවන්. පරිණාමක කියන්නේ අපි දන්නනේ පරිණාමක වර්ග දෙකක් තියෙනවා. අවකර පරිණාමකයි අධිකර පරිණාමකයි. ලොකු වෝල්ටේජ් එකක් පොඩි එකකට යනවා නම් අවකර පරිණාමය. පොඩි වෝල්ටේජ් එකක් ලොකු වෝල්ටේජ් එකකට යනවා නම් අධිකර පරිණාමය. ඒතකොට මේ පරිණාම වර්ග දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යම රූපෙක. පරිණාම වලට අදාළ සමීකරණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමිකයේ හරි අපිට මේ අනිවාර්ය මේ සමීකරණ වලට ආදේශ කරලා උත්තර හොයන්න යන්න පුළුවන්. ප්‍රාථමිකයේ පොටවල් ගන්න බෙදනවා ද්විතීයිකයේ පොටවල් ගන්න සමානයි. ප්‍රාථමිකයේ විභවය බෙදනවා ද්විතීයිකයේ ද්විතීයික පරිණාමකයේ විභවය. නැත්තම් තව සමීකරණයක් තියෙනවා. ප්‍රාථමිකයේ විභවය වතාව ප්‍රාථමිකයට අදාළ ධාරාව සමානයි. ද්විතීයිකයේ විභවය වතාව ද්විතීයිකයේ ගණන ධාරාවෙන් අපිට තව සමීකරණයක් දෙන්න විතර කරලා තියෙන්නේ. හරි මෙතන සමීකරණ තියෙනවා නේද? P සමානයි VI කියලා. විද්‍යුත් ජවය සමානයි අදාළ විභවය වතාව අදාළ ධාරාව. එතකොට ජවය සමාන කිරීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. VI ප්‍රාථමිකයට අදාළ VI ද්විතීයිකයට අදාළ VI එක්ක සමාන කරලා තියෙනවා. ජවය හානියක් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා තමයි මේ සමීකරණය ගොඩනගලා තියෙන්නේ. හරි. ඔන්න ඔය කතාව හොඳට මතක තියාගන්න. එතකොට විභාගයෙන් කලින් අනිවාර්යයෙන්ම මේ කතා කරපු ටික අනිවාර්යයෙන්
පොඩ්ඩක් තමන්ගේ තියරි නෝට් වලින් බලලා ආපහු රීෆ්‍රෙෂ් කරගන්න. මම මේ පාර අනුමාන වලට අදාළ අනුමාන ප්‍රශ්න කීපයක් මේ වීඩියෝ එකේ යටින් ඇඩ් කරලා තියෙනවා PDF එකක් විදියට. හරිද? මේ PDF එකේ තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් try කරලා යන්න විභාගයට කලින් ඔයගොල්ලන්ට හොඳ දැනුමක් නැත්නම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද ප්‍රශ්න මේ පාර ගොඩනගිය හැක්කේ කියලා. ඒතකොට මේ ප්‍රශ්න ටික කරොත් එහෙම ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද ප්‍රශ්න එන්න පුළුවන් කියලා මේ පාර විභාගෙ.